අදත් ඔයාලා හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ ඔන්ලයින් චයිනීස් ක්ලාස් එකට. ඉතින් අපි අද ඉගෙන ගන්න හදන්නේ ජියාරු. ඒ කියන්නේ අපේ පවුලේ අයට අපි චයිනීස් වලින් කියන්නේ කොහොමද, ඒ වචන භාවිතා වෙන්නේ කොහොමද කියන එක තමයි අද පාඩම විදිහට අපි ඉගෙන ගන්නේ. අපි මුලින්ම බලමු පවුලේ මූලික සාමාජිකයා වෙන තාත්තට චයිනීස් වලින් කියන්නේ මොකක්ද කියලා. පාපා පාපා. ඉතින් අපේ පවුලේ හදවත වෙන අම්මට අපි කියන්නේ මාමා මාමා. අපි හැමෝගෙම පවුලේ ඉන්න වැඩිහිටි සහෝදරිය එහෙම නැත්නම් අක්කට අපි චීනෙන් කියන්නේ ජේජේ ජේජේ. අපේ පවුලේ පුංචි ආදරවන්තිය එහෙම නැත්නම් නංගිට අපි චීනෙන් කියන්නේ මේමේ මේමේ. වැඩිහිටි සහෝදරයා එහෙම නැත්නම් පවුලක අයියට අපි කියන්නේ ගග ගග. පවුලේ පුංචි මල්ලි බබාට අපි චීනෙන් කතා කරන්නේ තේතේ තේතේ. පවුලක අම්මගේ පැත්තෙන් අපිට ආච්චි වෙන කෙනා ඒ කියන්නේ අම්මගේ අම්මට අපි කියන්නේ වයිපෝ වයිපෝ. පවුලක අපිට අම්මගේ පැත්තෙන් අපිට සීයා වෙන කෙනා එහෙම නැත්නම් අම්මගේ තාත්තට අපි කියන්නේ වයිගොන් වයිගොන්. තාත්තගේ අම්මට අපි කියන්නේ නයි 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 නයි. තාත්තගේ තාත්තට අපි චයිනීස් වලින් කියන්නේ යේ යේ යේ. අපේ අංකල්ට එහෙම නැත්නම් අපේ මාමට අපි චයිනීස් වලින් කියන්නේ ෂූෂූ ෂූෂූ. අපේ නැන්දට එහෙම නැත්නම් අම්මගේ සහෝදරියට අපි කියන්නේ ආයි ආයි. ඔන්න ඉතින් අපි හරිම පොඩි වෙලාවකින් අපේ පවුලේ සමාජිකයන්ට චීනෙන් කතා කරන විදිහ ඉගෙන ගත්තා. මෙතන තියෙනවා පවුලේ සමාජිකයන්ගේ රූපය. මම මේ එක එක්කෙනාව එක එක චයිනීස් නම් වලින් මෙතන නම් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා මේ නම් ටික try කරලා බලන්න. ඒ විතරක් නෙමෙයි පාඩම අන්තිමට ඔයාලට කරන්න පුංචි එක්සර්සයිස් එකකුත් දීලා තියෙනවා. මේ දේවල් ගෙදරදී කරයි කියලා මම හිතනවා. ගිහින් එන්නම්. ෂී ෂී.